හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් අද මම ඔයාලට කතා කරන්නේ මේ මගේ 5 සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක. මේකෙන් මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද හරියට මා කරන දේ අනුව ඔයාලට කැමති ඔයාලට පුළුවන් කැටගරි එක තෝරගන්න. ඒ කියන්නේ ඔයාලට කැටගරි එක තෝරගද්දි දැන් ඔයාලට graphic design video editing පුළුවන් කියලා ඔයා මේ තෝරගන්න එපා video editing අරවා මේවා. ඒව තෝරගත්තොත් ඔයාලට කවදාවත් order එකක් එන්න සීමාව ඒ කියන්නේ අඩුයි. ඒ කියන්නේ 100ට එකක් අඩුම 5ක් වගේ තමයි ඔයාලට මේ ඕඩයක් එන්තේ සම්භාවිතා වීඩියෝ එඩිටිං වලින්. ඒ මොකද කිව්වොත් මේ වීඩියෝ එඩිටිං වලට එන්න මේ ගොහින කට්ටියක් ඉන්නවා වීඩියෝ එඩිට් කරලා දෙන්න. ඒක රෑන්ක් එකේ උඩම තියෙන කහින කට්ටියක් ඉන්නවා. ඒගොල්ලොත් එක්ක ඔයාලට පොඩ්ඩක් කරන්න අමාරු වෙනවා. ඕගොල්ලෝ හරියටම වැඩ කළොත් ඒගොල්ලෝ ඔයාලට ප්‍රශ්න වෙන්න පුළුවන්. මං කියන්නේ ඒක නෙමෙයි. අපි මෙම්බර්ස් අඩු හොද කැටගරි එක තෝරගත්තොත් ඔයාලට එතන වැඩ ටික අල්ලලා මේ වීඩියෝ එඩිටිං වලට පවා උඩට වෙන්න අපිට අවස්ථාව දාන්න පුළුවන්. හරි මේ බලමු කොහොමද මේ වීඩියෝ එඩිටින් මේ නැතුව වෙන දෙයක් මේ හොයාගන්න කියලා. ඒ කියන්නේ මෙම්බර්ස්ලා අඩු මේ හොද කැටගරි එකක් වෙන්න ඕනේ නැත්නම් අපේ ඕඩර් එක වෙන සීමාව අඩුයි. මේ එපිසෝඩ් වලදී මම ඔයාලට කියලා දෙනවා මේ කොහොමද ඕඩර් එක ගන්නෙ කොහොමද account එකක් හදන්නේ. account එකක් හදුවේ නැත්නම් අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලට දැන් PC එකක් ඕන අනිවාර්යෙන් account එකක් create කරගන්න විතරයි. ඊට පස්සේ ඔයාලට phone එක ගන්න පුළුවන්. account එකක් create කරගන්න බැරි phone එකෙන් හැබැයි වැඩ ගන්න ආස කෙනෙක් ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන්ම එයාට මේ උදව් කරනවා account එක හදාගන්න. මම account එක හදලා එයාට දෙනවා. මම email password මොකුත් යන්නේ මම එයාටම දෙනවා. මේ ඉතින් අපි මේ බලමු කොහොමද මේ කැටගරි එක තෝරගන්නේ. තෝරගෙන දිගටම වැඩ කරගෙන යන්නේ. මම මාසයක් ඇතුළත ඔයාලා ඔක්කොම දේවල් කරනවා මාත් එක්කම හිටියොත් ඔයාලට පුළුවන් ඕඩර් එකක්ම ලබා ගන්න. ඔයාලට මේල ඕඩර් එක හදාගෙන ඔයාලට හොත තැනකට ඉන්න පුළුවන් මේ 5 එකේදීම. ඒ නිසා අපි බලමු කොහොමද මේ කැටගරි එක තෝරගන්නේ. අදට මම කැටගරි එක විතරයි මම තෝරගන්න වීඩියෝ තමයි මම දාන්නේ. ඊට පස්සේ තමයි මම දාන්නේ කොහොමද account එක create කරන්නේ, gig එක හදන්නේ, gig වල title හදන්නේ කොහොමද? ඒ title එකෙන් තමයි අපිට ගොඩක්ම මේ ඉගන්නේ එන්නේ කට්ටිය. title එක වෙන කෙනෙක් කියලා දාන්න ඉපා මම කියන්නේ. ඊට නොදව ChatGPT දානවා. ChatGPT දැම්මත් මේ ප්‍රසිද්ධ එක්කෙනෙක්ගේ අරන් තමයි එයා දාන්නේ. ඒ නිසා අපිම එකක් අපි ක්‍රියේට් කරගන්න ඕනේ. මටත් ඕඩර් එන්නේ එහෙමයි. ඒ නිසා අපි අපේම දෙයක් කරලා අපිම ගොඩ යමු. ඒ කියන්නේ ඔයාලා මාත් එක මාසෙක හිටියොත් මම ඔයාලටත් ඕඩර් අරන් දෙන්න අනිවාර්යෙන්. ඒ කියන්නේ මම කියන විදිහට වැඩ කරොත් අනිවාර්යෙන් ඔයාලට ඕඩර් ගන්න පුළුවන්. ඒ නිසා අද වීඩියෝ එක හොඳට මේ බලලා ඒකේ තියෙන විදිහට මේ පෝස්ට් හදන්න මම කියලා දෙන්නම්. අද මම කියලා දෙන්නේ කැටගරි විතරයි. මේ කලෙක්ෂන් ඒ ටික විතරයි මම කියලා දෙන්නේ. ඔයාලා තමයි පෝස්ට් එක හදාගන්න ඕනේ. පෝස්ට් හදන්න බෑ නම් මට කියන්න මම ඒකත් කියලා දෙන්න. ෆෝන් එකෙන් හරි කම්පියුටර් දෙකෙන්ම මට පුළුවන්. මම ඔයාලට ඒකත් අනිවාර්යෙන් කියලා දෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාලා මට මේ කෝල් එක හරි මෙසේජ් එකක් කරලා දාන්න. මම අනිවාර්යෙන් ඔයාලට මේ account එක හදලා එවන්නම්. ඒ නිසා මේ කමෙන්ට් එකක් දාන්න මේ ඔයාලට මේ පෝස්ට් හරි වීඩියෝ ඒවා හදන්න බෑ නම් ඔයා මට මේ කමෙන්ට් එකක් දාන්න. මම ඊට පස්සේ එපිසෝඩ් එකේ මම ඒකේ කියලා දෙන්නම්. මේ දෙවෙනි එපිසෝඩ් එක මම කියන්නේ account එක හදන හැටි, තුන යන්නේ ගිග් එකක් දාන හැටි, ඊට පස්සේ හතරවෙනි එකේ තමයි මම ඔයාලට පෝස්ට් එක දෙන්න කියලා දෙන්නේ. ඒ නිසා ඔයාලා මේ කමෙන්ට් එකක් දාලා තියන්න අපරාධයක් වෙන්නේ නැහැ. මේ හතරවෙනි එකේ මම ඔයාලට කියලා දෙනවා කොහොමද පෝස්ට් හදන්න, වීඩියෝ ඇනිමේෂන් හදන්න ඔක්කොම මම ඔයාලට කියලා දෙනවා එක වීඩියෝ එකකින්. හරි අපි බලමු කොහොමද මේ කැටගරි එක තෝරගන්නේ කියලා. හරි let's go to video. හරි අපි යමු වීඩියෝ එකට. ඔයා ඉස්සෙල්ලාම මෙතන මේ ඔයා Chrome එකට හරි app browser එකට යන්න ඕනේ. මම මෙතනින් මගේ මේ Chrome එකට select කරනවා. මම Chrome එකෙන් යන්නේ මට මේ app එකෙන් යන්න බෑ. මම අද computer එකෙන් කරන්නේ ඒක ලේසි. මේ phone එකෙන් කරන්න පුළුවන්. ඔයාලට computer එකක දුක් වෙන්න බෑ. ඒ කියන්නේ phone එකෙන් කරන්න පුළුවන්. මාත් මුලින්ම කරේ phone එකේ. phone එකෙන් කරලා තමයි මෙච්චර order ගන්නක් ඇවිල්ලා මම මේ computer එක ගත්තේ මේ 5 series එකේ සල්ලි වලින්ම. ඒ නිසා ඔයාලට පුළුවන් මේ ෆෝන් එකෙන් කරන්න. මාත් account එකක් විතරයි හදාගත්තේ එක්කෙනෙක් කියලා PC එකෙන්. ඊට පස්සේ මමම තමයි fiber එක වැඩ කරලා මේ විදිහට computer එකක් ගත්තේ මගේම සල්ලිනේ fiber කරලා. හරි. අපි ඉස්සෙල්ලාම යමු වීඩියෝ එකට. ඒ කියන්නේ ඔයාලා දැන් search bar එකේ search කරන්න ඕනේ නැහැ. මෙතන තියෙනවා trending කියලා. trending කියන topic එක යටතේ මේ තියෙනවා මෙතන මේ තියෙන new කියලා තියෙන මේ අලුතෙන් ආපු අදී මිගිය සතිය යන්නේ වගේ ආව තමයි මේ new කියන්නේ. new කියන්නේ මේක ඔයාලට පොඩ්ඩක් අමාරුයි. AI website software ඒක පොඩ්ඩක් අමාරුයි. ඒ කියන්නේ ඒකට පොඩ්ඩක් මේ practice වෙලා ආරාමයම කරලා තියෙන්න ඕනේ.
අපි බලමු ඊට වඩා සරල දෙයක්. සරල දෙයක් කිව්වේ මේ අපි බලමු මේ බුක් ඩිසයින්. ඒ කියන්නේ වට AI වලින් කරගන්න පුළුවන් දේවල්. මේගොල්ලෝ එඩිට් කරද්දී අපිට AI වලින් කරගන්න පුළුවන් මෙන්න මේවා. මෙන්න මේ දේවල් මේවා අපිට AI වලින් කරන්න පුළුවන් හරි සරලවම. ඔයා දන්නවද ChatGPT එයාට කිව්වොත් මේ prompt එක ගානට එයා කරලා දෙනවා. මේ සතයක් අතුවේ දැන් වෙන්නෙත් නැහැ මහන්සිත් නැහැ විනාඩියෙන් ඔයාගේ අතට මෙන්න මේ prompt එකේම එනවා. මෙන්න මේ gig එක. මෙන්න මේ gig එක වන්න $30යි 1k ඇවිල්ලා තිනවා. මේ සරල මේවා ChatGPT කිව්ව ගම හදලා දෙනවා. මේවා ලේසි. ඔයාලට prompt එක විතරයි ඕනේ. prompt එකත් ඔයාලට වෙබ්සයිට් තියෙනවා ගණනාවක් මේ ඔයාලට මෙන්න මේක prompt මේ හදා ගන්න prompt එක. ඔයාලට ඕනේ සිංහලෙන් කියලා නැත්නම් ChatGPT ට සිංහලෙන් දාන්න මට මේ වගේක් ඕනේ. මට මෙන්න මේ පාටට මෙන්න මේ සතා හරි මිනිස්සයා හරි දාලා මෙන්න මේ ඩිසයින් එකට මෙන්න මේ අකුරු ටිකට කියන්නේ මේ prompt එකට මේ හදලා දෙන්න කියලා මට අකුරු නමක් බැලුණා. ඊට පස්සේ මේ ඔයාලට පේන නැති මේ මුල්ම එක මේ $250ක්. ඒ කියන්නේ වැඩත් 169ක් ඇවිල්ලා. ඔන්න එකමට කැල්කියුලේට් කරලා බලන්න කොච්චර ගාණක් මෙයා හොයලාද කියලා මෙන්න මේ සරල මෙන්න මේක දාලා. මේ gig එක දාලා මේකේ ඒවා ඔයාලට නිකන් Pixart එක උනත් කරගන්න පුළුවන් මේවා හරියට ඔයාලට පේන්නත් නැහැ නෙමෙයි. ඒවට යට වැඩ ඇවිල්ලා දැක්කනේ. ඔයා මේක හරියට කරොත් ඔයාලට සුපිරිම දෙයක් කරගන්න පුළුවන් මේ බුක් ඩිසයින් වලින්. මෙතන $5යි 822ක් වැඩ. මෙයාට $10ක් දැම්ම හින්දා ඒ කියන්නේ එයා ගාන අඩුයි වැඩත් මේවට පේනකොට පොඩ්ඩක් quality කියලා අනිත් අයට වඩා. ඒ නිසා යට 1k කියන්නේ 1000ක් ඇවිල්ලා වැඩ. ඒ නිසා මම කියන්නේ ඔයාලට පුළුවන් තරම් ගාන අඩු ගන්න. පළවෙනි gig එකේ ඉඳලා $5 දාන්න මම කියන්නේ. ඊට පස්සේ වැඩි කර ගියට කමන්නේ. ඉස්සෙල්ලාම තමන්ගේ තැනක් පොඩ්ඩක් හදාගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ $5ට දැම්මොත් ඔයාලට අනිවාර්යෙන් වැඩ එනවා මේ අත්දැකීමෙන් කියන්නේ මේ 5 දාලා තමයි දැන් $50ට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා ඔයත් මම කියන්නේ 5 දාන්න මුලින් 5 දැම්මට අවුලන්නේ නැහැ. ඒ කියනවනම් මේ 5 දැම්මොත් ඔයාලට ඉක්මනින් වැඩ එනවා. වැඩ අපි කියනවට සල්ලි එනවා. සල්ලි ආවට පස්සේ ඔයාගේ වැඩත් ක්වොලිටි නම් ඊට පස්සේ තමයි ඔයාලට මේ පුළුවන් මේකේ $10 දාලා 15 දාලා 20 දාන්න අන්න ඒ වගේ පුළුවන්. ඔයා ප්‍රීමියම් එක දානවා නම් මේ 5 10 15 වගේ යන්නකෝ. ඔයා හොදම එකත් මේ දාන්න 15. ඔව් එතකොට ඔයාට පුළුවන් ටක් ගාලා මේ ගෙන්න ගන්න වැඩ. මේ අපි මෙයාගේ නිකමට බැලුවොත් ප්‍රීමියම් එක එහෙම නෑ බේසික් එක 250යි. ස්ටෑන්ඩ් එක කීයද? ඒකත් 250යි. ප්‍රීමියම් එකත් 250යි. තොර දෙකම 250යි. ඔක්කොම මෙයාගේ ඔක්කොම 250යි. මේ ඒ තවුලක් නෑ. ඒ වුණාට මම කියන්නේ ඔයා මේ අනිවාර්යෙන් 5 දාන්න කියලා ඩොලර්. ඒ නිසා ඒකට ඔයාට ටක් ගාලා වැඩ ගෙන්න ගන්න පුළුවන්. හරි. අපි යන් දැන් අනිත් එක තමයි මෙතනින් ග්‍රැෆික් ඩිසයින් වල යන්න. ග්‍රැෆික් ඩිසයින් ගිය ගමන් මෙතන ලෝගෝ එඩිටින් තියෙනවා. ඒවට යන්න එපා. ඒවට ගියොත් ඔයාට අමාරු වෙනවා. ඒ කියන්නේ එතනින් කට්ටිය වැඩි. ඔයාලට මම නිකම්ම පෙන්නන්නම්කෝ. කට්ටිය වැඩි කියන්නේ ඔයාලට ඕඩර් කරන සම්භාවිතාව අඩුයි. මෙතන මේ ඔයාම නිකම්ම ගන්න විතර කීයක් ඉන්නවද කියලා මේ කීයක් ඉන්නවද? එනේ කොච්චර ඉන්නවද? ඔයාලට මේ අතරින් කොහොමද වැඩක් එන්නේ කියලා හිතන්නකෝ. ඔයා හරියට වැඩි දැම්මෙත් නැත්තම් මේ මෙන්න මේ වගේ එඩිට් වලටත් ඇවිල්ලා මේ ලෝගෝ ඩිසයින් අමාරු ලේසි. ඔයාලට ඒකත් ChatGPT වලින් කරන්න පුළුවන් මාළු ලේසි විදියට. ඔයාලට මම අනිවාර්යයෙන් මේ සීරීස් එකක් ගේන්නම් කොහොමද මේ ලෝගෝ ඩිසයින් මේ ටෙක්ස්ට් ඇනිමේෂන් ඒවා අර මේ ඔක්කොම ටික මම ඔයාලට ගේන අනිවාර්යෙන්. මේ ලෝගෝ ඩිසයින් වලට ඔයාලා යන්න එපා. මම කියන්නේ යන්නම එපා. අපි ඊට වඩා ලේසි ක්‍රමයක් බලමු. ලේසි තැනක් ලේසි විදියට කරගන්න පුළුවන් එකක් බලමු. මේ වීඩියෝ ඇනිමේෂන් එකට ගිහිල්ලා ඔයාලට මෙතනදී පේනවා ටෙක්ස්ට් ඇනිමේෂන් නැත්නම් ලෝගෝ ඇනිමේෂන් දැක්කනේ. මේ මෙන්න මේ දෙකකින් මාරම ලේසි වැඩක් තාම නැහැ කාටවත්. ඒ කියන්නේ පොඩි ගණනයි දාලා තියෙන්නේ. මේ මෙන්න මෙතන මේ මම මෙතන ක්ලික් කරනවා. ඔයාලට මේ 1000යි. අතන ලක්ෂ ගණන් ඉතින් මෙතන 1000යි. දැක්කනේ. ඔයාලට හදන්න තියෙන්නේ මෙන්න මේ වගේ සිම්පල් ඒවා මේ. ඔන්න බලන්න වීඩියෝ මේක ඔයාලට Canva එකෙන් තමයි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේවා. Canva එකට ගිහලා දෙන්න මේ වීඩියෝ නේ ටෙක්ස්ට් ඇනිමේෂන් කියලා දෙන්නකෝ. ඔයාලට එතකොට දෙනවා මේවා.
ටෙම්ප්ලේට් දෙනවා. එතකොට මේ ලේසියව තියෙන්නේ මේ. ඔයා මේ මන්නම් කියන්නේ මේක ඩොලර් 10යි දැන් යන්න. මොකද ඩොලර් 10ට වැඩි කට්ටිය නැහැ. ඒ හින්දා ඔයාගේ මේ අඩුම 25නේ. දැක්කම 25 30 ඒ ගණන් වල තමයි වෙලා තියෙන්නේ. බලමු මෙන්න 25 එක්කෙනාගේ ක්වොලිටි එක වැඩි. ඒ ක්වොලිටි එක පෙන්නන්නෙත් නැහැ. මෙතන මේ යාගේ වැඩ 16යි. මේ දැක්කම 30ක් දැමුවොත් 4යි මේ. යාගේ ඉතර ක්වොලිටි නැහැ කොහොමත්. ලොකුට ක්වොලිටි නැහැ එක. ඔයාලට මේ Canva එකෙන් ලස්සන මීට වඩා ලස්සන ටෙම්ප්ලේට් දා ගන්න පුළුවන් වුණාට මේක යනවා මෙයා ඩොලර් 20 25 නෑ 25 හරියන්නේත් නෑ අඩුම තියෙන්න ඕනේ මේකේ 10 වගේ තිබ්බනම් මෙයාට ඉතින් මේක වෙනවා ඉතින් අඩුම වැඩ 30ක්වත් දෙනවා මෙයාට ඩොලර් 30 වෙනුවට ඒ නිසා අපි බලමු තව දෙක තුනක් මේ තියෙන ලස්සන එක මෙන්න මේ වගේ මීට වඩා ලස්සනේම තියෙනවා මීට වඩා ලස්සන මේවා තියෙනවා මේ Canva එකේ Canva එකට නිකමට ගිහිල්ලා සර්ච් එකක් දාලා බලන්න කොහොමද ලස්සන ඒවා මාරම ලස්සනයි ප්‍රීමියම් ක්වොලිටි එක තියෙන්නේ ඒක ප්‍රෝ version එකක් තියෙනවා ප්‍රෝ version එකට ඔයාලා යන්න එපා දැම්ම වැඩ සක්සස් වුණාට පස්සේ ඔයාලට වුණා ප්‍රෝ version එකට කමන්නේ ඊට පස්සේ ඔයා පුළුවන් තරම් CapCut නේ ප්‍රීමියම් ප්‍රෝ අනෙක් කම්පියුටර් නැත්තම් CapCut එකෙන් හරි ඒකෙත් මේ ප්‍රෝ version එකම අල්ලගෙන තියෙනවා කැමති කට්ටිය ඉල්ල ගන්න ඇවිල්ලා මේ ෆ්‍රී දෙන්නේ මේ හැබැයි ක්‍රැක් එක දෙන්නේ මේ මම යූස් කරන්නේ දැන් ක්‍රැක් එක ඉගෙන මම පුරුදු වෙන හින්දා තාම CapCut මේ ප්‍රීමියම් ප්‍රෝ එහෙම නම් තියෙනවා මේ CapCut තියෙනවා ඔරිජිනල් එක ප්‍රෝ එක 999ට වලට ගන්න පුළුවන් මගෙන් මේ ඊට පස්සේ තව වලට මෙන්න මේ වගේ ඒවත් තව වාට පුරා හරිද එතකොට ඔයාලට විතර මේ මම පෙන්නන එක පොඩ්ඩක් බලන්න ඕන එකමට මේ තේරුමක් ඇති වැඩක් දිගන්නේ මේක මේ කියනවා තේරුමක් ඇති කියන්නේ මේ ඩිටේල් ලස්සනයි මම කියන්නේ මේ එච්චර ලොකු වැඩක් නෙමෙයි මේක Canva එකට ගියොත් තාප්පතෙන් හදාගන්න පුළුවන් ඔයාලට මෙතන ඔයාලට දෙන්න තියෙන ටෙක්ස්ට් එක විතරයි ඒසොට මේ ඔයාලට ටෙම්ප්ලේට් එක ඔයාලට යාට දෙනවා ඒ නිසා ඔයාලා මේක කැපුවේලා වැඩ කරොත් කොහොම හරි ගේමක් ගන්න පුළුවන් මාත් මේකෙන් තමයි පරිණත පටන් ගත්තේ මෙන්න මේක ඊට පස්සේ තමයි මම eBay වලට වෙන්න පටන් ගත්තේ තාම මේ වැඩ ආවේ නෑ මට වැඩ ආපු ගමන් ප්‍රූෆ් එක මම ඔයාලට මේව දෙනවා මම මේකෙන් මට මේ වැඩ ආවා හරි ගියා ඒ නිසා තමයි මම ඔයාලට මේක කියලා දෙන්න ආවේ ඒ නිසා මේ මම ඔයාලට මේ දැන් අද මම නිකමට මේ මම පටන් ගත්තද අද පටන් ගත්ත දවසේ නිසා මම මේ ඉතින් ඉවර ගන්නෙ නැත්තම් මම ඔයාලට මේ ඊට පස්සේ account හදන හැටි gig දාන හැටි ඒ ඔක්කොම මම ඔයාලට කියලා දෙනවා ඒ නිසා දිගට වැඩ තියෙන මේ සීරීස් එකත් එක්ක දන්න යාළුවොත් එකතු කරගන්න මම ලබන සතියේ සඳහා හරි අකාරුවදදී බදාදා හරි ඒත් දවස් 3 එකක ඒවා වීඩියෝ කරනවා ඒ නිසා අනිවාර්යයෙන්ම රැඳිලා ඉන්න ඔයාලට මේ ගොඩ යන්න ඕන නම් මේ මාත් එක්ක එක දිගට මාසයක් ඉන්න මාසයක් આવොත් ඔයාලට අනිවාර්යෙන් ඕඩර් එනවා ඕඩර් ආවට පස්සේ ඉතින් ඔයාලටත් හොඳයි මටත් හොඳයි ඒතකොට මගෙන් දෙයක් ඉගෙන ගන්න ඔයාලට පුළුවන් ඒ නිසා ඔයා මේ මාසෙම දිගට රැඳිලා ඉන්න එතකොට මේ අපිට පුළුවන් අපි දන්නේ නැති ඒවා ලුව මාරු කරගෙන ඒව කරගන්න මේ අනිවාර්යෙන් මම ඔයාලට කියන්න ඕන මේ ඔයාලට කම්පියුටර් නැත්නම් අනිවාර්යෙන් මට මෙසේජ් එකක් දාන්න මේ මම නම්බර් එක කියන්නේ 076 033 7017 ඒ නම්බරට ඔයාලට මෙසේජ් එකක් දාන්න ඔයාලට මේ හදාගන්න අමාරු වෙනවා මේ account එක හදාගෙන අපි වැඩේට යන් එතකොට මම account එක ගෙන මේ දැන් ගේන්න දැන් කියන්නේ මේ තව දවස් 3කින් වගේ මම ඔයාලට කියනවා මේ හදාගන්න එක account එක එතකොට අපිට හොඳයි මුලින්දම වැඩේ කරගෙන යන්න ඒ නිසා මේ මම ඔයාලට account එක හදන්න ගේන්න ඊට පස්සේ තමයි අපි මේවට යන්නේ ඒ නිසා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක දිගට දිලා මම subscribe කරන්න අනිවාර්යෙන් නැත්නම් ඔයාලට එන වීඩියෝ ටික ඔයාලට අනිවාර්යෙන් මිස් වෙයි මං කියන්නේ මේ මාත එක දින මාසයක් ඉඳලා අපි ඔක්කොම එකට කොට යමු කියලා. එතකොට මේ ගාන්ට ඔයාලට තෝඩේනවා මටත් තෝඩේනවා. මට කොහොමද තෝඩේනවනේ. ඔයතොට ඔයාලටත් එනවා. එතකොට ඔයාලටත් මේ 5 එකකින් ගේමක් ගන්න පුළුවන්. හරි. ඒ නිසා අදට අපි සමු ගන්නවා. ඊට පස්සේ ආයි ලබන බදාද වගේ ආයි අපි හම්බෙමු. එතකන් අපි යනවා.